අද අපිට කතා කරන්න තියෙන්නේ eShop project එකේ sign in process එක වෙන විදියයි sign in process එකේ validation part එක වෙන විදියයි කතා කරන්න තියෙන්නේ. අපේ task 3 වීඩියෝ එක. අපි මෙතන කලින් වීඩියෝ එකේ කතා කරපු විදියට sign up process එක වෙන විදියට අපි කතා කරා. මෙතන අපි එතනදී ලබා දුන්න email password තමයි අපේ database එකේ save වෙන්නේ කියලා. ඒ ලබා දුන්න email password එකම මෙන්න මෙතන save වෙලා තියෙන email එක. එතකොට මෙතනට පාස්වර්ඩ් එක තුන්න ඉස්තරගෙන තමයි අපි සයින් ඉන් වෙද්දී ලබා දෙන්න ඕනේ. අපි දැන් මෙතන සයින් ඉන් පේජ් එකට යමු. සයින් ඉන් පේජ් එකේ අපි මෙතන දාලා තියෙනවා ප්ලේස් ඕඩර් එකක් enter your email කියලා. එතකොට අපේ නිකන් සාමාන්‍යයෙන් normal අපි සයින් ඉන් වෙන්න බලමු මුකුත් ලබා දෙන්නේ නැතුව value එක. එතකොට අපිට please enter your email කියලා මෙතනින් error message එකක් එනවා. එතකොට අපි enter your email එකේ ඇඩ් කියන එක අපි අයින් කරලා බලමු email එක දීලා. එතකොට invalid email format කියලා අපිට error message එකක් මෙතන call වෙනවා. එතකොට අපි මෙතන නිකන් ඉලක්කම් ටිකක් දීලා බලමු කොහොමද කියලා. එතකොට invalid email format කියලා පෙන්නනවා අපිට. ඊට පස්සේ අපි මෙතන email එක අපි sign up වෙද්දී ලබා දුන්න email එකම මෙතන දීලා sign කියන බටන් එක ක්ලික් කරලා බලමු. එතකොට පේනවා අපේ please enter your password කියලා මෙතනින් error message එකක් එනවා. හරි අපි දැන් password එකේදී ඉලක්කම් 3ක password එකයි පොඩි password එක දීලා බලමු. එතකොට පෙන්නනවා අපිට error message එක password must contain 520 characters කියලා. එතකොට password එක ඉලක්කම් 5කට වඩා ඉලක්කම් 20කට අඩුවෙන් characters තියෙන password එක වෙන්න ඕනේ. එතකොට අපි sign up එකේ දුන්න password එකම අපි දීලා බලමු sign in වෙනවද කියලා. ඔව් අපි ඒක දුන්නම sign in වෙනවා කෙලින්ම අපේ home page එකට. ඒක තමයි අපේ sign in process එක වෙන විදිය වෙන්නේ මෙතන. අපි coding part එක ගැන බලන්න ගියොත් හරි අපි ඉස්සලාම කෝඩින් පාර්ට් එකට යද්දී අපි ඉස්සලාම ඉන්නේ index.php ෆයිල් එකට. index.php ෆයිල් එකේ අපි sign in box එකට යන්න ඕනේ. අපේ කෝඩින් පාර්ට් එක එතන තියෙන්නේ. මෙතන තමයි sign in box එක පටන් ගන්නෙ. sign in box එක අපේ මෙන්න මෙතනට එනකන් තියෙනවා sign in box එක. මේ ඔක්කොම තියෙන sign in box එකට අදාළ පාර්ට් එක. මෙතන අපේ new class එකක් දාලා id එක දාලා තියෙනවා sign in box කියලා. මෙතන අපේ class new class තමයි මෙතන දාලා තියෙන්නේ. මෙතන තව paragraph එකක් දාලා class එක add කරලා තියෙනවා title 2 කියලා. එතකොට මෙතන අපේ sign in කියන text එක දාලා තියෙනවා. එතන display වෙන්නේ sign in කියන text එක මෙන්න මෙතන තියෙන්නේ. එතකොට අපේ මෙතන තව new class එකක් දාලා මෙතන id එකක් දාලා තියෙනවා message due1 කියලා. මෙතනින් අපේ alert එකක් දාලා තියෙනවා alert danger කියලා. රතු පාටට පෙන්වන්න ඒ කියන්නේ danger වෙලා ඒ කියන්නේ alert එකක් ආවොත් එතනින් තමයි display වෙන්නේ. එතකොට roll alert එක. එතකොට මේ roll එක මේ alert කියලා. මෙතන id එක දාලා තියෙනවා message 1 කියලා. එතකොට අපේ alert message එකක් ආවොත් මෙතනින් තමයි අපේ id එක call කරන්නේ. id එකෙන් තමයි අපි මෙතනින් තමයි display කරවන්නේ. එතකොට අපේ ඊළඟට අපි මෙතන තමයි ඊමේල් එක අපේ දාලා තියෙන ඊමේල් එකේ පාර්ට් එක ගැන කියමු ඉතින්. මෙන්න මෙතන ඊමේල් කොටසට අදාළ කොටස වෙන්නේ මෙන්න මෙතන. මෙතන අපේ ක්ලාස් එක අදාළ මෙතන from label එකක් දාලා තිනවා. මෙතන email කියලා text එක තියෙනවා අපේ. එතකොට class එක from control කියලා දාලා අපි මෙතන placeholder එකක් දාලා තියෙනවා enter your email කියලා. ඒක තමයි මෙන්න මෙතන පෙන්වන්නේ. මෙතන enter your email කියලා. එතකොට අපේ id එකක් දාලා තියෙනවා email 2 කියලා. email 2 කියලා තියෙන id එක දාලා තියෙන මෙතන අපි මෙතන අපේ PHP කොටසක් ඇඩ් කරලා තියෙනවා database එකේ තියෙන ඒ call එන එක මේකෙම save වෙලා තියෙන email එක බලලා මෙතනින් වැඩේ වෙන්නේ මෙතනින්. ඊළඟට අපේ password එකට අදාළ කොටස තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතනත් අපේ
ක්ලාස් එකට ෆෝම් ලේබල් එකක් දාලා මෙතන පාස්වර්ඩ් එක කියලා අපි දාලා තියෙනවා. එතකොට පාස්වර්ඩ් එක ගැන කතා කරද්දි මෙතන ක්ලාස් එකක් දාලා තියෙනවා ෆෝම් කන්ට්‍රෝල් එක. එතකොට අපේ ප්ලේස් හෝල්ඩ් එකට දාලා තියෙනවා enter your password කියලා ඉස්සෙල්ල වගේම මෙතන ප්ලේස් හෝල්ඩ් එකේ enter your email කියන එකටම ප්ලේස් හෝල්ඩ් එකක් දාලා තියෙනවා අපි එතන යටින්ම මෙතන enter your password කියලා තියෙන්නේ මෙන්න මෙතන කොටසට අදාළව එතනත් අපේ ID එකක් දාලා තියෙනවා password 2 කියලා එතකොට අපේ PHP කොටස මෙතන ඇඩ් කරලා තියෙන අපේ password එක ඊළඟට අපේ මේ කොටසට නම් අයිති වෙන්නේ remember me option එකට ඒ පාර්ට් එකේ ඉන්නේ remember me කොටසට අදාළවයි එතකොට මේ තැනත් ඇවිල්ලා අපි next video එකකින් කතා කරනවා remember me එක මෙතන තියෙන forgot password එක ඒකත් අපේ next video එකකින් කතා කරනවා මෙතන අපේ sign in button එක ඇඩ් කරලා තියෙනවා sign in button එක primary කරලා on click එකක් දාලා තියෙනවා sign in කියලා එතකොට sign in දුන්න ගමන් අපිව on click එකෙන් ගෙනියනවා home page එකට ඒ කියන්නේ අපේ sign in part එකට අදාළව හරි තොරතුරු දුන්න ලබා දුන්නා ඒක අපේ check කරලා අපිව home page එකට ගෙනියනවා බලමු මේ බටන් එකේ මේ බටන් එක ක්ලික් කරාම තමයි මෙන්න මෙතන තියෙන sign in box එකට අදාළව තමයි ඒ part එක මෙතන සිද්ධ වෙන්නේ එතකොට මෙතන අපේ තියලා තියෙනවා on click එකක් දාලා තියෙනවා eShop new to eShop sign up කියන බටන් එකේ තමයි මේ තියෙන්නේ මේ රතු පාට පෙන්නන්නේ මෙන්න මේක තමයි BT danger කියලා දාලා තියෙන රතු පාට බටන් එක ඒ බටන් එක තමයි මෙතන ඉතල එතකොට මෙතන index.php ෆයිල් එකේ sign in box එකට අදාළ කොටස මෙතනින් ඉවරයි ඊළඟට අපේ තියෙන්නේ style.css ෆයිල් එක ගැන කතා කරන්න එතකොට අපේ ඉස්සෙල්ලා කතා කරපු අපි style.css එක නම් ෆයිල් එකට අපි වැඩි දෙයක් ඇඩ් කරලා තිබ්බේ නැහැ. පළවෙනි වීඩියෝ කතා කරපු විදිහට title 1 එක එතකොට title 2 එක වගේ දේවල් තමයි CSS කොටස තියෙන්නේ. අපි JavaScript කොටසට ගිහිල්ලා බලමු sign in box එකට අදාළ කොටස. අපි මේවා නම් අපි කලින් වීඩියෝස් වල කතා කරා මේ කොටස ගැන. එතකොට sign up එකේ කොටස ගැනත් අපි කතා කරා. අපිට දැන් තියෙන්නේ sign in process එක වෙන validation part එකේ මේ ටික තමයි අපිට තියෙන්නේ JavaScript කොටස මේ ටික. එතකොට ඉස්සලාම අපි මෙතන අපේ දාලා තිබ්බ ID එක කෝල් වෙනා මෙන්න මෙතනින් get element by ID කියලා document එකේ save වෙලා තියෙන ID එක. එතකොට මේ මෙතන අපේ password එකට එතන password ID එක දාලා තියෙනවා අපි. එතකොට remember me එක ගැන අපි පස්සේ කතා කරමු. අපේ මෙතන අපේ ෆෝම් data එකක් මෙතන දාලා තියෙනවා අපි. ෆෝම් data එකකින් අපි post method එකෙන් තමයි අපි මේ යවන්නේ. කියන්නේ sign in process එකට sign in process.php ෆයිල් එකට අපි යවන්නේ post method එකෙන්. අපි variable එකක් දාලා තියෙනවා මෙතන true යවන්න මෙතනින්. එතකොට අපේ email එක e විදියටත් password එක p විදියටත් remember me option එක r විදියට මෙතන අපි දාලා තියෙනවා. එතකොට variable එක මෙතනින් දාලා තියෙනවා අපේ HTML XML HTTP request එක. ඊට පස්සේ අපේ අපි මෙතනින් බලා ගන්න පුළුවන් අපේ post method එකට මෙතනින් sign in process එකකින් sign in process.php ෆයිල් එකට යවන එක. හරි එතකොට අපි sign in process.php ෆයිල් එකට ගිහින් බලමු. sign in process.php ෆයිල් එකේ අපි මෙතනින් බලා ගන්න පුළුවන් අපේ connection.php ෆයිල් එක මෙතන ඇඩ් කරලා තිනවා. එතකොට email එක එතකොට email එක e කියලා password එකේ post method එකේ තමයි අපි මේ ටික යවන්නේ email password remember me සේරම තියනවා e
E කියන්නේ email, P කියන්නේ password, R කියන්නේ remember me option එක. අපි ඒක ඊළඟ next video එකකින් කතා කරනවා. එතකොට අපි මෙතන අර error messages ආවේ මෙන්න මේ part එකෙන් තමයි. ඒ කියන්නේ දැන් email එක දෙන්න නැතුව අපි login වෙන්න හැදුවොත් මෙන්න මෙතනින් මේ error message එක එනවා please enter your email කියලා. එතකොට අපේ email එකේ අපි කියන්නේ අපි 100ට වැඩි ප්‍රමාණයක ලබා දුන්නොත් ඒ කියන්නේ ලොකු කැරක්ටර්ස් ප්‍රමාණය ලබා දුන්නොත් අපිට මෙන්න මේ error message එකක් එනවා email එක කැරක්ටර් 100කට වඩා අඩු වෙන්න ඕන කියලා. එතකොට අපි මෙතනින් ඊමේල් එකේ ෆෝමැට් එකට අපි දීලා තියෙනවා ෆිල්ටර් වෙලා validate email එකක් වෙන්න ඕනේ. නැත්නම් අපිට error message එකක් එනවා invalid email format කියලා. එතකොට පාස්වර්ඩ් එකට යද්දිත් අපි පාස්වර්ඩ් එක ලබා දෙන්නේ නැතුව පාස්වර්ඩ් එක empty වෙලා තිබ්බොත් please enter your password කියලා error message එකක් පේනවා අපිට. එතකොට අපි පාස්වර්ඩ් එක අරත් අපිට වැලිඩ් පාස්වර්ඩ් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පාස්වර්ඩ් එක යක්කම් හෝ අකුරු පහකට සහ 20කට සීමා වෙන්න ඕනේ කැරක්ටර්ස් ප්‍රමාණය. එතකොට තමයි අපේ පාස්වර්ඩ් එක වැලිඩ් පාස්වර්ඩ් එකක් වෙන්නේ. අපි සයින් අප් වෙද්දි ලබා දුන්න පාස්වර්ඩ් එකම තමයි අපි මෙතනදී ලබා දෙන්න ඕනේ. නැත්තම් අපිට invalid password and invalid email and password කියලා අපිට error message එකක් මෙන්න මෙතන එනවා. ඒක ඉකෝ එකක් කෝල් වෙනවා. එතකොට මෙතන අපේ database එක මෙතන තමයි database එක connect වෙන part එක මෙන්න මෙතන තියෙනවා. අපේ select from user where email කියලා email එකයි password එකයි ගැලපෙනවා නම් අපි කෙලිම success කියලා අපි success කියලා මේ process එක success වෙනවා. එතන තියෙන remember me part එකේ කොටස. අපිව පාස්වර්ඩ් එක වැරදි නම් invalid email or password කියලා මෙතනින් පෙන්නන්නේ. එතකොට අපි JavaScript කොටසට ගියොත් JavaScript කොටසේ අපි මෙතන අපි ලබා දුන්න data value email එක password එක හරිනම් අපි මෙතනින් අපි කෙලින්ම මෙතන window location එක change වෙලා අපි home.php file එකට ගෙනියනවා. ඒක තමයි අපි අර login වුණකම පෙන්නපු file එකේ file එක පෙන්නවුවේ. එතකොට ඒක වැඩ කරේ නැත්තම් තමයි අපිට මේ වගේ message div1 කියලා ඒවා call වෙන්නේ. කොටස විතරයි අපි signin.script.js එකේ signin කොටසට අදාළ කොටස වෙන්නේ. style.cs එකේ එච්චරයි. connection.php එකෙත් ඒ ටික තමයි තියෙන්නේ. signin කියන්නේ connection.php එකේ නම් අපි connection එක හදාගත්ත ෆයිල් එක. එතකොට අපේ signin process එකේ signin box එකට අදාළ කොටස signing කොටසට අදාළ කොටස මෙච්චරයි. next video එකෙන් හම්බ වෙමු.